Mana mana yang nak nak kita ni pakai ඒක කතා කරන්නේ අපිට තේරෙන්නේ උලාස් මානියා වෙන්නේ සමුපාදිය කණ්ඩායම. ඉතින් මේ අනිතුර ඔබට දැනගන්නට පුළුවන් බෙල්ලන්විල ප්‍රදේශයෙන් දේවයි නැටුම මම හිතන්නේ අපි ඇත්තටම කතා බහට ලක් කරන්න ඕනේ. අපේ සංස්කෘතිකත්වය අපේ ඉදිරියට ගෙන යන සුවඳයි හැමෝටම බෑ දේ වෙනවා කියන්නේ. මේ දෙනුම හිතා හොඳ පරිශ්‍රමයක් තියෙනවා. හොඳ සහයෝගයක් තියෙනවා. එකතු බවක් මේ එකතු බව සංවරකම සහ පරිශ්‍රමයේ තිබුණොත් විතරයි මේ දේවල් නර්තනාගේ ආදී අපූර්වද ලක්ෂණද ඉදිරි කරන්න පුළුවන්. මෙන්න තව ලක්ෂණ හස්ති රාජ්‍යයේ අපිට එකතු වෙනවා. මේ අස්ති රාජ්‍යය සඳහා පූර්ණ දායකත්වය ලබා දෙන්නේ අශෝකාපොත්තිලි අධිපති අශෝකා දමයන්ති මහත්මිය. අපි එතුමියවත් සුතවේදීව සිහිපත් කරනවා. පෙරහැර මංගල්‍ය සාර්ථකත්වයේ වෙනුවෙන් අස්ති රාජ්‍යයේ කෝ අපිට දායක සම්බන්ධ කිරීම වෙනුවෙන්. මෙන්න සෙරුවි එනවා සමෝදී. මේ අලුත්වල පෙරහැරේ ඒකායන නාමය. සෙරුවි ඉන්නවා. දැක්කත් සතුරින් හැමදාම දඟනවා. අපි සුත්තත් මේ නර්තනයේ නිර්මාණකරුවෙක් කතා කරලා එන්න ඕන. මොකද මේ අලුත්වල පෙරහැර වසර 52ක් පුරා දිවෙද්දී සෙරුවි නාමය අලුත්වල පෙරහැරට අභිමානයක්. ඔබගේ මේ කීවෙනි නර්තනයද අද? ඇත්තටම ඒ වගේම අනාගතේ මේ පෙරහැර මංගල්‍ය සාර්ථක කරගන්න ඉනි පෙත්තටම යන දක්ෂයෝ සෝසන්නක් එකතු කරමු තැනක් විදියට උන් සමෝදියක්නේ සමෝදී ප්‍රථම දූරවාදක කණ්ඩායම තමයි අපවත් පසු කරගෙන ගියේ. පළවෙනි දූරවාදක කණ්ඩායම. ඒ පසුව කහ කිරිල්ලුඩියක් යනවා. ඒ තමයි සෙනුරි කලායතනයේ කහ කිරිල්ලියෝ ටික තමයි පෙරහැර මංගල්‍ය ලක්ෂණය කරන්නේ. ඉන් අනතුරුව කුන් කලක් රැගත් ලලනාවියෝ පෙරහැරේ ගමන් කරනවා. ඉන් අනතුරුව ඔබට දැක ගන්නට පුළුවන් මේකත් තුරඟන කටු කරගන්න හැදියාව ලැබුණු අවස්ථාවක් තමයි මේ. මම කියන්නේ මාත්‍ර ගණනක ඉන්න ගණනක සමන්සියක ලක්ෂණ ප්‍රතිපලයක්. අපි දැක්ක සෙනෙහි මහත්මිය පසුගිය කාල වකවානුව පුරාම අර ලක්ෂණ ගණනාංග බොහෝමයක් මේ පෙරහැර මංගල්‍යයේ දායාද කරා. ඉතින් මේ අපේ අලුත්වල අනාගතයේ මේ කුංචි දූදරුවන්ගේ නර්තන හැකියාවන්ගේ අලුත්වල පෙරහැර 52 වෙනි වරට මෙච්චර අභිමානයෙන් දිගහැරෙදී අපි මේ වලට නර්තනාංග සෙනෙහි මහත්මියට ලබා දෙන්න ශක්තිය ධෛර්යය ලැබෙන්නට කියලා. ඔව්. ඉතින් අනිත් ඒවා ඔබට දැක ගන්නට හැකියාව ලැබෙනවා. ඉතින් ඔබට දැක ගන්නට පුළුවන් තේ කුඩේ නර්තනය. මම හිතන්නේ පොන්සි කඩාවු ටිකක් එකතු කරගෙන සෙනුරි මහත්මිය ඉදිරිපත් කරනවා.